can go කැනඩා රැකියා බැර්තු Welcome to Kango YouTube channel එකට යාළුවෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ තියෙන තවත් job vacancy එකක් ගැන. මේක housekeeping attendants ලාට තියෙන job vacancy එකක්. ඉතින් employer details ඔයත් තාම තනිකටද ආදරෙන් පැරදිලාද එහෙමත් නැත්නම් පාළුව තනිකම මකන්න දුක කියන්න කෙනෙක් වෙනවද ලස්සන මිත්‍රයෙක් හැන්සන් මිත්‍රයෙක් ආදරණීය සහකාරියක් වෙනවද ඉතින් මේකට හොඳම ප්ලැට්ෆෝම් එකක් දැනටමත් ලංකාවේ අපිට තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියේ නැහැ නේද ඒකනේ තාම බරකුල් දැන්ම පහත සඳහා ලින්ක් එක ටච් කරලා ගිහින් ජීවිතයේ සුන්දරත්වය විඳින්න ඔන්න කැලක් සෙට් කරගන්න බැරුව දාතකපු කොලන්ටත් හැන්ඩි සුදු තාති කෙනෙක් වෙපු කෙලන්ටත් පත්තම chance එකක් කපු කමෙන්ට් සේවා ගාස්තු 12.0 පෙළටක් විතරයි අධිකාරී ටොපියක්වත් ගන්න බෑනේ මේ ගානට විදියට තියෙන days in Wainwright කියන කම්පැනි එකෙන් දාලා තියෙන්නේ. ඉතින් ලොකේෂන් එකේ ඇඩ්‍රස් එක, ජොබ් එකේ ඩීටේල්ස් මේ හැම දෙයක්ම ඔයාලට Kango app එක ඩවුන්ලෝඩ් කරගත්තොත් පැහැදිලිව බලන්න පුළුවන් සහ ජොබ්ස් බලලා ඒවට ඩිරෙක්ට් ඇප්ලයි කරගන්නත් පුළුවන්. ඉතින් මේ වේකන්සි එක තියෙන Wainwright වල කැනඩාවේ සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 20ක් ගෙවනවලු. සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්ලු. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 7කට වඩා ලොකු සැලරි එකක් earn කරන්න පුළුවන්. ෆුල් ටයිම් වැඩ කරන්න තියෙනවා. ඒ වගේමයි ඔයාලව පර්මනන්ට් විදිහට ගන්න ඒක ඔයාලට ලැබෙන අවස්ථාවක්. අවුරුදු 2කට ඔයාලට වර්ක් පර්මිට් හම්බ වෙනවා සහ අවුරුද්දක් යද්දි කැනඩාවේ PR ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලට ඔයාගේ පවුල ඇයවත් කැනඩාවට ගෙන්න ගන්න. ෆුල් ටයිම් වර්ක් කරන්න තියෙනවා. ඩේ ඉවිනින් නයිට් වීකෙන්ඩ් ෂිෆ්ට් විදියට වර්ක් කරන්න වෙනවා. එතකොට ඒ වැඩියෙන් වැඩ කරන ඒ වැඩ ප්‍රමාණයන් වර්කින් අවර්ස් වලට එයාලා අනිවාර්යයෙන්ම ඔයාලට එක්ස්ට්‍රා පේ කරනවා. overview language එක English language ඉල්ලන්නේ. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මට්ටමකට හරි අවශ්‍යයි. මොකද මේක ලෝකයේ දියුණු රටක්. ලෝකයේ තියෙන දියුණු රටක්. ඉතින් මේ වගේ රටකට යන්න අපිට ඉංග්‍රීසි කියන දැනුම සාමාන්‍ය මට්ටමකට හරි අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. overview language එක English ඉල්ලද්දී ඔයාලට benefit විදියට health benefit එකක් හම්බ වෙනවලු. education qualifications and experience ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔයාලට ඒව තියෙනවා නම් අවුරුද්දකට වැඩි සුදුසුකම් තියෙනවා නම් එයාලා අමතර සුදුසුකමක් විදියටත් ඒක පෙන්නලා දීලා තියෙනවා. Responsibilities විදියට sweep, mop, wash and polish floors, attend guest request for extra supplies or other items, provide basic information on facilities ඔය වගේ දේවල් කරන්න තියෙන්නේ. ඉතින් එතකොට windows wash කරන්න, walls wash කරන්න, ceilings wash කරන්න ඒ වගේ job role එකක් තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙනවා මොකද රැකියාවේ experience එකක් ඔයාලගෙන් ඉල්ලන්නේ නැති නිසා. එතකොට මේ වේකන්සි එකට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදපු ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න Play Store එකට ගිහිල්ලා Kango කියලා සර්ච් කරන්න. එතකොට Kango app එක එනවා. ඉතින් app එක හරහා ඔයාට පුළුවන් මේ වේකන්සිස් වලට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බ